ඔයාලා PC එකේ වැඩ කරගෙන යද්දි මෙන්න මේ වගේ ෆෝල්ඩර් කීපයක් එක සැරේ හදාගන්න අවශ්‍යද? ඉතින් one by one ෆෝල්ඩර් හදන්න නැතුව එක සැරේ ඔක්කොම ෆෝල්ඩර්ස් ටික හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකට මෙන්න මේ ට්‍රික් එක අනුගමනය කරලා බලන්නකෝ. මුලින්ම ඔයාලට ෆෝල්ඩර් එක හදන්න ඕන නිශ්චිත ස්ථානය හරියටම තීරණය කරන්න. මේ ක්‍රමයට ෆෝල්ඩර්ස් හැදුවට පස්සේ ඔයාලට මේ ෆෝල්ඩර්ස් වෙනත් තැනකට මූව් කරන්න බෑ. ඊළඟට මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් බාර් එකේ cmd කියලා ටයිප් කරන්න. දැන් ඔයාලා මෙතන ටයිප් කරගන්න md ස්පේස් ක්‍රියේට් කරගන්න අවශ්‍ය ෆෝල්ඩර්ස් වල නම් ස්පේස් තිය ටයිප් කරගන්න. මම මෙතන ටයිප් කරන්නේ iPhone picture කියලා ෆෝල්ඩර්ස් 3ක්. අන්තිමට backspace එක තියලා enter කරගන්න. enter කරලා ඉවර වෙලා window එක close කරන්න. දැන් ඔයාලට පෙන්නාවි ඔයාලා ක්‍රියේට් කරගනිපු ෆෝල්ඩර්ස් ටික. මෙතෙන්දී මගේ window එකේ iPhone picture කියලා folders 3ක් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් trick එක use කරලා බලන්න. හොඳ නම් share කරන්න.